හයි යාළුවනේ අද මම ඔයාලට හදන්න කියලා දෙනවා රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් කොහොමද හදාගන්නේ කියලා. හරිම ලේසි, හරිම පහසුයි, හදිසියට හිතුන ගමන් හදාගන්න පුළුවන්. අපි බලමු අපිට රයිස් එක හදාගන්න මොනවද ඕන කරන්න කියලා. මම කටු ඉවත් කරලා ගත්ත චිකන් ගත්තා. ඊට පස්සේ මම උයාගත්ත රයිස්, සෝයා සෝස්, ginger garlic paste එකෙන් ටිකක් ගත්තා. කැරට්, ලුණු කොළ, ඊට මම බිත්තර 4ක් ගත්තා. ඊට පස්සේ ලුණු තව ගත්තා. සැරට ටිකක් ඕන නිසා රතු මිරිස් ටිකක් කපා ගත්තා. ඉතින් ඔන්න ඕව තමයි අවශ්‍ය වෙන්නේ. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. හරි යාළුවනේ, මම මේකට එකතු කරගන්න ඉස්සරලාම බටර් ටිකක්. පස්සේ ginger garlic paste. ඒක හොඳට පැදෙනකොට මම එකතු කරනවා චිකන් ටික. යාළුවනි, දැන් චිකන් එක බැදීගෙන ඉන්නේ. මම එකතු කරනවා ඒකට අපි කපාගත්ත ලුණු ටික. ඊට පස්සේ මම එකතු කරනවා හීනියට කපාගත්ත කැරට්. ඊට පස්සේ යාළුවනේ මම කපාගත්ත මිරිස් ටික, සෝයා සෝස් ටිකත් මේකට එකතු කරනවා. ඊට පස්සේ මම එකතු කරනවා අපි කඩාගත්ත එග් බිත්තර ටික. ලුණු ටිකකුත් දානවා. දැන් හොඳට මේ ටික මෙවා වෙලා තියෙන්නේ, බැදිලා තියෙන්නේ. මම දැන් එකතු කරනවා අපේ රයිස් ටික. ඉතින් යාළුවනේ, මම බත් ටික එකතු කරා. අපි චිකන් වලට එහෙම කලින් ලුණු එකතු කරලා තිබ්බේ. නමුත් අපි රයිස් එකට ලුණු දාගත්තේ නැහැ. ඒ නිසා දැන් මම ලුණු එකතු කරනවා. යාළුවනේ, අවසාන පාරට මම දැන් එකතු කරනවා අපි කපාගත්ත
ලුණු කොළ ටික. හොඳට කලවම් කරගමු. බලන්න යාළුවනේ අපේ රයිස් එක හරිම සුවඳයි. මට හිතෙනවා හරිම රසයි කියලා. අපි බලමු කොහොමද කියලා. ඔන්න යාළුවනේ මම හදාගත්ත රයිස් එක. එහෙනම් අපි බලමු රස කොහොමද කියලා නේ. ඇත්තටම හරිම රසයි. ඔයාලා try කරලා බලන්න. හරිම ලේසියි, හරිම පහසුයි හදාගන්න. ඔයාලා try කරලා බලන්න. හරිම රසයි.